තිබෙනවා මෙහෙම ගම් වතුරකින් මෙවැනි විශාල පිරිසක් අවතැන් වෙන්නත් මෙවැනි විශාල යම් ප්‍රමාණයක් ඝාතනය වෙන්නත් මම හිතන්නේ සමහර වාර්තාවල පළවෙනි විදිහට 10 දිනකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගොස් තිබෙනවා. එimhe මිය යන්නත් අවශ්‍ය නැහැ. මොකද මේ ගම් වතුර එක පැත්තකින් වැස්ස ස්වභාවිකයි තමයි. හැබැයි අනතුරු ස්වභාවික නැහැ. අනතුරු නිර්මාණය වුණේ අපි දීර්ඝ කාලයක් අනුගමනය කරලද වැරදි සංවර්ධනවල ප්‍රතිඵල තමයි අද වර්තමාන પરම්පරාව මේ භුක්ති විඳිමින් තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ලෝකේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මොන ප්‍රදේශවලට වැඩිපුර වැස්ස පතිත වෙන්නේ මොන ප්‍රදේශවලද වැඩිපුර ගම් වතුර ඇතිවීමට තරජනය තිබෙන්නේ මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක්රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දිනු වෙලා තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. නිසා අහස දිහා බලලා වහින්න වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රටපත් වී තිබෙනවා. නිසා මේ ස්වභාවික වැස්සෙන් මේ ඇති වී තිබෙන විපත ඒ ස්වභාවික විපතක් නෙවෙයි. එය අපේ රටේ මෙතෙක් කල අනුගමනය කළද ප්‍රතිපත්තීන් වල විපතක් හැටියට තමයි මේක තිබෙන්නේ. ඒ නිසා මේනුත් අපිට ඇනලා කියන්නේ අඬ ගහලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ රට වෙනස් කළ යුතුයි කියන කරුණ තමයි අපිට දිනපතා ඇතිවන සිදුවීම් වලින් පෙන්වු කරමින් තිබෙන්නේ.